ආයිබෝවන් ජ්‍යාමිතියට අදාළ ත්‍රිකෝණ ගණන් හදන්නයි ලෑස්ති වෙන්නේ. පළවෙනි ගාන විදිහට දීලා තියෙනවා අපිට ABC ත්‍රිකෝණය AC පාදය D වෙනකන් දික් කරලා තියෙනවා. ඊට අමතරව BCE කෝණය CF මගින් CF රේඛාව මගින් සමච්ඡේදනය වෙලා තියෙනවා. ඒතර XY Z හි අගය සොයන්න. XY Z හි අගය සොයන්න. FCE කෝණය අංශක 35යි කියලා දීලා තියෙනවා. ECD කෝණය අංශක 50යි කියලා දීලා තියෙනවා. එතකොට මුලින්ම අපිට x වල අගය හොයන්න පුළුවන්. x සමානයි අංශක 35යි. හේතුව විදිහට දාලා තියෙනවා BCE කෝණය CF මගින් සමච්ඡේදනය වෙලා නිසා මෙම කෝණ දෙකේ අගය සමාන වෙනවා. මේ කෝණය මැද්දෙන් හරි මැදින් සමච්ඡේදනය වෙලා තියෙනවා. මැද්දෙන් තමයි මේ රේඛාව ගිහින් තියෙන්නේ. ඒකයි සමච්ඡේදනය වෙලා තියෙනවා කියන්නේ. ඒ නිසා මේ කෝණයට මේ කෝණය සමානයි x සමානයි අංශක 35යි. හේතුව ලියන්න ඕනේ මේ විදිහට සමච්ඡේදනය වී ඇත නිසා කියලා හේතුව ලියන්න ඕනේ. ඊළඟට y වල අගය හොයන්න යන්නේ. y තියෙන මෙතන. ඒක අපි මේ විදිහට හැදුවොත් AB රේඛාව CE රේඛාව සමාන්තරයි. එතකොට y වල අගය සමාන වෙනවා මේ සම්පූර්ණ කෝණයට. ඇයි? Z ලකුණක් තියෙන්නේ ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමානයි. එතකොට y සමානයි y සමාන වෙන්නේ x ධන 35ට. මේ සම්පූර්ණ කෝණයට. මේ සම්පූර්ණ කෝණයට. මේ දෙකයි සමාන්තර මැද්දෙන් තමයි AC රේඛාව ගිහින් තියෙන්නේ. සමාන්තර රේඛා ඡේදනය වෙන විදිහට තමයි AC රේඛාව ගිහින් තියෙන්නේ. ඒ නිසා y සමාන වෙනවා x ධන 35ට. එතකොට y සමානයි x අපි හොයාගත්ත 35යි කියලා. y සමානයි අංශක 70යි විදිහට හොයාගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ අපිට z හොයන්න. z හොයනකොට z තියෙන මෙතන. ඒකටත් අපිට මේ සමාන්තර රේඛා දෙක අනුව හදන්න පුළුවන් z. එතකොට ඒක අපි අඳගත්තොත් මේ විදිහට AB රේඛාව CX රේඛාව සමාන්තරයි. BC රේඛාව ගිහින් තියෙන්නේ මේ සමාන්තර රේඛා ඡේදනය වෙන විදිහට. එතකොට අපි පොඩි පන්ති වලදී ඉගෙන ගත්තා ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන වෙනවා කියලා. මෙතෙන්දී අපි අනුරූප කෝණ පේනවා අපිට. ABC සමාන්තර රේඛා අතරින් අනුරූප කෝණ කියන්නේ F හැඩේ රේඛා. F හැඩයට එනකොට මෙන්න මේ කෝණ දෙක සමානයි. F හැඩේ රේඛා. මෙන්න මේ කෝණ දෙක සමානයි. මේකෙදි අපි Z විදිහට තමයි ගන්නෙ. අනුරූප කෝණවලදී F හැඩයට තියෙන කෝණ දෙක සමානයි කියලා ගන්න. ඒ නිසා අපිට මෙතන Z කෝණය මේ කෝණයට සමානයි කියලා ගන්න පුළුවන්. හේතුව ABCE සමාන්තර නිසා අනුරූප කෝණ සමාන වේ. නිසා අපි ලියමු Z සමානයි අංශක 50යි. හේතුව විදිහට AB සමාන්තරයි CF නිසා අනුරූප කෝණ සමාන වේ.
විදිහටයි ඉසෙට් වෙලා අගය හොයාගන්න වෙන්නේ. මේක තමයි පළවෙනි ගාන. ඊළඟට තියෙන්නේ ත්‍රිකෝණයේ ප්‍රමේය ඔප්පු කරන්න. ප්‍රමේය වෙන්නේ ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙයි. තමයි ප්‍රමේය විදිහට දීලා තියෙන්නේ. අපි ඒක සාධනය කරන විදිය බලමු. දත්තේ විදිහට තියෙනවා ABC ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර තිබේ. ත්‍රිකෝණයේ BC පාදය D තෙක් දික් කර තිබේ. එතකොට සාධනය කළ යුත්ත ACD සමානයි ABC කෝණය එකතු කිරීම BAC කෝණය බව. අපිට මෙතෙන්දි නිර්මාණයක් කරගන්න වෙනවා. නිර්මාණය විදිහට අපි ලියමු එක. නිර්මාණය BA රේඛාවට සමාන්තරව C හරහා F රේඛාව ඇඳීම. කියන්නේ BA රේඛාවට සමාන්තරව C හරහා CF රේඛාව ඇඳීම. CF රේඛාව BAට සමාන්තරයි. ඊළඟට අපි මේක සාධනය කරමු. සාධනය DCE සමානයි ABC කෝණය. DCE කෝණය සමානයි ABC කෝණය. හේතුව කලිනුත් කියලා දුන්නා අනුරූප කෝණ සමානයි. ඇයි ABCE සමාන්තරයි. සමාන්තර කෝණවල අනුරූප කෝණ සමානයි. BA සමාන්තරයි CE නිසා අනුරූප කෝණ සමාන වේ. ඊට අමතරව තියෙනවා අපිට මේ සමාන්තර නිසාම කලින් හදපු ගාන වගේමයි. ACE
කෝණය සමානයි BAC කෝණය. මේ කෝණයට සමාන වෙනවා මේ කෝණය. හේතුව Z හැඩයක් එන්නේ මේ දෙක සමාන්තරයි. මේ දෙක ඒකාන්තර කෝණ. අපි ඒකත් ලියමු. ACE සමානයි BAC. BA සමාන්තරයි CE නිසා ඒකාන්තර කෝණ සමාන වේ. මේක අපිට පළවෙනි එක විදිහට ගන්න පුළුවන්. මේක පළවෙනි එක, මේක දෙවෙනි එක. ඊළඟට 1 හා 2 කියන්නේ දෙකෙන් එක එකතු කිරීම 2. පළවෙනි එකයි දෙවෙනි එකයි එකතු කරමු අපි. DCE පළවෙනි එක එකතු කිරීම ACE දෙවෙනි එක. DCE ACE එකතු කළා සමානයි පළවෙනි එක ABC එකතු කිරීම දෙවෙනි එක ඒකාන්තර කෝණ BAC. එම නිසා DCE එකතු කිරීම ACE මේ කෝණ දෙක ගැන කියන්නේ. ඒ නිසා කියන්නේ DCE ACE මේ කෝණ දෙක ගැන කියන්නේ. අපිට මේක එක කෝණයක් විදිහට ලියන්න පුළුවන්. ACD විදිහට. ACD කියනවා මෙතන ACD සමානයි ABC එකතු කිරීම BAC. එතකොට අපි සාධනය කළ යුත්ත මෙතෙන්දී අපිට ඇවිල්ලා තියෙනවා. ප්‍රමේය ඔප්පු කරන්නේ එහෙමයි. ප්‍රමේය සාධනය කරන්නේ ඔය විදිහට. දැන් අපි එකෙන් ගණන් ටිකක් හදමු. බාහිර කෝණය ත්‍රිකෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ප්‍රමේය ඉගෙන ගත්තා. x හොයන්න කියලා දීලා තියෙනවා. x සමානයි 58 එකතු කිරීම 73. හේතුව ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙයි. ප්‍රමේය වෙන්නේ ඕක. එම නිසා x සමානයි 8යි 3යි 11යි 7යි 5යි 12යි 1යි 13යි.
x සමානයි අංශක 131යි. ඊළඟට මෙහෙම රූපයක් දීලා තියෙනවා. ඒකේ බාහිර කෝණයේ අගය 145යි. මේ කෝණය x, මේ කෝණය 90යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට මේක ලියුව හැකි x ධන 90 සමානයි 145යි හේතුව ප්‍රමේය මේ ප්‍රමේය තමයි ලියන්න තියෙන්නේ. එතකොට x සමානයි 145 90 එහා පැත්තට ගෙනියනවා. අඩු කිරීම 90 මෙන්න මෙහෙමයි. මේ පැත්තෙනුත් 90 අඩු කරනවා, මේ පැත්තෙනුත් 90 අඩු කරනවා. දෙපැත්තටම එකම ගණිත කර්මය කරනවා. ඒක තමයි මේ අපි අනිත් පැත්තට 90 අරන් ගියා කියලා කියන්නේ. එතකොට ඒක මම මේ විදිහට ඕනනම් ලියන්නම්. x ධන 90 අඩු කිරීම 90 මේ පැත්තෙන් 90ක් අඩු කළා. එතකොට අපි එහා පැත්තෙනුත් 90ක් අඩු කරන්න ඕනේ. මෙන්න මේක තමයි ඇත්තටම අපි එහා පැත්තට ධන 90 ඍණ 90 කියලා කියන්නේ. මේ ධන 90ට මේ ඍණ 90 කැපෙනවා. ඉතුරු වෙන්නේ x 145න් 90ක් අඩු වුණාම 55යි. x සමානයි 55යි. හැම වෙලාවෙම තමන්ගේ උත්තරේට හොඳට කැපෙන්නේ නැති වෙන්න ඉරි දෙකක් ගහන්න. ඊළඟ ගාන මේ කෝණය 2x, මේ කෝණය x, මේක 120යි x හොයන්න. ප්‍රමේයයෙන් අනුව අපි දන්නවා x ධන 2x සමානයි අංශක 120යි. ප්‍රමේය 2x x වලට එකතු කළාම 3x සමානයි අංශක 120යි. x සමානයි 3x මේ පැත්තෙන් 3 අයින් කරගන්න 3න් අපි බෙදනවා. මේ කරපු ගණිත කර්මෙම අපි සමාන ලකුණෙන් අනිත් පැත්තෙත් කරන්න ඕනේ. බෙදනවා 3න්. 3 වරක් 1යි 3 වරක් 1යි x ඉතුරු වෙනවා 3 වරක් 1යි 3 වරක් 4 12යි බිඳුවට 3 වරක් බිඳුව බිඳුව. එතකොට x සමානයි අංශක 30යි. 2x දීලා තියෙනවා අපිට. 2x සමානයි 30 වගේ දෙගුණයක් සමානයි අංශක 60. මේ කෝණය අංශක 60යි, මේ කෝණය අංශක 30යි. ඊළඟට ඊළඟ ගාන. මේකේ x හොයන්න. a හා x හොයන්න. a x හොයන්න. මේකදී අපි හදනකොට මුලින්ම තියෙන්නේ මුලින්ම a හොයාගමු. a හොයාගන්න අපිට පුළුවන් මේ ත්‍රිකෝණේ බාහිර කෝණය අභ්‍යන්තර සමුක්කෝණවල එකතුවට සමානයි. ඒ නිසා a සමානයි 53 එකතු කිරීම 85. ප්‍රමේය a සමානයි 8යි 3යි 5යි 3යි 8යි 8යි 5යි 13යි 138යි. ඒ කියන්නේ 138යි. එතකොට මෙතන තියෙන්නේ ඒකාන්තර කෝණය. කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම. මේ කෝණ දෙක තමයි මේක තමයි සමාන්තර. මේ කෝණය තමයි අපි මේ විදිහට ගත්තේ. මේ කෝණය තමයි යාලා අපෙන් x විදිහට අහන්නේ. මේක z හැඩයක්. z හැඩයක්. ඒ කියන්නේ x සමානයි a x සමානයි අංශක 138යි. ඒකාන්තර කෝණ නිසා
ඔය විදිහට තමයි අපිට ඒ ගාන හදන්න තියෙන්නේ. ඊළඟට තව ලොකු ගානක් තියෙනවා, ටිකක් ලොකු ගානක්. AC A හා X හොයන්න. මේ පාද තුනම සමානයි කියලා දීලා තියෙනවා. මේ කෝණය A. ඒතර අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක කෝණ තුනම සමානයි. මේ කෝණය නම් මේ කොණයත් A, මේ කොණයත් A වෙන්න ඕනේ. පාද තුනම සමානයි කියලා දීලා තියෙන හින්දා. එතකොට ඊට අමතරව අපි දන්නවා මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. එතකොට A සමාන වෙනවා W A ධන A සමානයි. A ධන A සමානයි. අභ්‍යන්තර කෝණ එකතුව සමාන නිසා 180යි. අපි ලියනවා සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සමාන නිසා තමයි මේ තුනම සමාන වුණේ. තුන 180ට සමානයි. එතකොට A ධන A දෙකයි A වලට තව A එකක් එකතු වුණාම 3යි. 3යි A සමානයි අංශක 180යි. 3යි A බෙදීම 3 සමානයි 180 බෙදීම 3. A 3 වලට 3 වරක් 1යි 3 වරක් 1යි 3 වරක් 1යි 3 වරක් 6 18යි බිඳුව. A සමානයි අංශක 60යි. ඊළඟට තියෙනවා x හොයන්න. මෙතන කෝණය A කියලා දීලා තියෙනවා. A ධන x සමානයි මෙතන අංශක 90යි කියලා ලකුණ දීලා තියෙනවා. ඒකෝර අපිට ලියුව හැකි A ධන x සමානයි අංශක 90යි. ප්‍රමේය නිසා ප්‍රමේය ඔයාලා දන්නවා දැන්. A කියන්නේ අපි හොයාගත්ත අංශක 60යි. එතකොට 60 ධන x සමානයි අංශක 90යි. මේකත් අපි කලින් වගේමයි සුළු කරන්නේ. මේ 60 අයින් කරගන්න ඕනේ අපිට x විතරක් තනි කරගන්න. 60 ධන x මේ පැත්තෙන් අපි 60ක් අඩු කරනවා. ඒ ගණිත කර්මයම අපි අනිත් පැත්තට ගෙනියනවා. 60ක් අඩු කරනවා. එතකොට ධන 60 ඍණ 60 කැපෙනවා. x විතරක් ඉතුරු වෙනවා. x සමානයි 90න් 60ක් අඩු වුණාම අංශක 30යි. ඉක්මනට කරගෙන යන්නම්. ඊළඟ ගාන රූපයේ CX හා BY පිළිවෙලින් AB හා ACට ලම්බ වේ. මෙහෙම අපිට දැන් දත්තයක් දීලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා පළවෙනි ගාන විදිහට XZB සමානයි BAC බව පෙන්නන්න. මේ කෝණයයි සමානයි කියලා බව පෙන්නන්න තියෙනවා. එතකොට අපිට දත්තය විදිහට දීලා තියෙනවා. අපි ලියමු දත්තය CX රේඛාව ABට ලම්බ වේ. AB රේඛාවට ලම්බ වේ. ඊළඟට BY රේඛාව ACට ලම්බ වේ. ඔය තමයි අපිට දීලා තියෙන දත්තය. ඊළඟට අපිට සාධනය කළ යුත්තේ විදිහට දීලා තියෙනවා. සාධනය කළ යුත්තේ ZX
සමානයි BAC බව. මේ කෝණයයි මේ කෝණයයි සමානයි කියලා තමයි බව පෙන්වන්න තියෙන්නේ. එතකොට සාධනය කරනවා අපි මේ විදිහට AXZY චතුරස්‍රයේ මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ එකතුව අපි දන්නවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 360යි. මෙන්න මේ AXZY කියන චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180 සමානයි වෙන්න ඕනේ අංශක 360යි. චතුරස්‍රයක පාද 4ක් තියෙන චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 360යි. ත්‍රිකෝණයක තමයි අභ්‍යන්තර කෝණ එකතුව 180 වෙන්නේ. එතකොට අපි මේක ලියමු AXZY චතුරස්‍රයේ කෝණ එකතුව අභ්‍යන්තර කෝණ එකතුව අංශක 360යි. අභ්‍යන්තර කෝණ එකතුව අංශක 360යි. AXZ එකතු කිරීම AYZ AXZ මේ කෝණය AYZ මේ කෝණ දෙක මේ කෝණය අංශක 90යි මේ කෝණය අංශක 90යි මේ දෙකේ එකතුව අංශක 180යි. දීලා තියෙනවා මොකද්ද? දත්තය. මේක අපි පළවෙනි එක කියලා නම් කරගමු. ඊළඟට XAY කෝණය එකතු කිරීම XZY සමාන වෙනවා XAY XZY සමාන වෙනවා මේ කෝණ දෙක 180 නම් මේ කෝණ දෙක මෙන්න මේ කෝණ දෙක එකතුව මේ කෝණ දෙක අංශක 180යි නම් මේ කෝණ දෙකත් 180 වෙන්න ඕනේ මොකද සම්පූර්ණ කෝණ එකතුව 360 නිසා. එතකොට මේ කෝණ දෙක අපි ලිව්වේ දෙක ඒ කෝණයයි මේක Z කෝණය අංශක 180යි. කෝණ එකතුව 90 ඒ වගේ අයිඩියා එකක් ගමු. කෝණ එකතුව 90 මේක දෙවනි දෙක කියලා නම් කරගමු. ඊළඟට අපිට තව එකක් ලියුව හැකි මේ විදිහට XZB එකතු කිරීම XZY සමානයි අංශක 180යි. බලන්න XZB මේ කෝණය XZB XZY මේ කෝණය මේ කෝණ දෙක එකතුව 180 වෙනවා. ඇයි? BY සරල රේඛාව නිසා මේ කෝණ දෙක එකතුව 180 වෙනවා. හේතුව ලියමු අපි BY සරල රේඛාවක් නිසා. දැන් ඊළඟට XZB XZY මේක තුන්වෙනි කියලා නම් කරගමු. XAY XZY වලට
මේ දෙක 180 නිසා මේ දෙක 2.3යි සමාන වෙනවා. මේක ලියමු 2 සමානයි 3 x a y ධන x z y සමානයි x z b ධන x z y x y දෙකම ඒ නිසා දෙපැත්තම සමානයි. දෙපසින්ම x z y අඩු කරමු. ඔයාලට පේනවා දෙපැත්තෙම x z y තියෙනවා. එතකොට x a y ධන x z y මේ දෙක ලිව්වේ මම. එකෙන් අඩු කරනවා ආයේ x z y එකක්. මේ පැත්තෙන් ලියනවා x z b ධන x z y මේ පැත්තට අඩු කළානේ. මේ පැත්තට අපි අඩු කරන්න ඕනේ x z y. මේ පැත්තෙන්ම x z y අඩු කරනවා. එතකොට මේකට මේක අයින් වෙනවා. මේකට මේක අයින් වෙනවා. ඉතුරු වෙන්නේ x a y සමානයි x z b. බලන රූපය අනුව x a y මේ කෝණය ඊළඟට x z b මේ කෝණය. එතකොට අපිට x z b මේක x a y කියන එක b a c විදිහට දාන්න පුළුවන්. කියන්නේ x z b හරි x a y අපිට ලියන්න පුළුවන් b a c විදිහට. එම නිසා x z b සමානයි b a c. ඔන්න ඔය විදිහට තමයි ඔය වගේ ගානක් ආවම සාධනය කරලා බව පෙන්නන්න තියෙන්නේ. හරි අපි ඊළඟ ගානට යමු. ඒ ගානෙම ඉතුරු කොටසක්. BZC හා BAC පරිපූරක වේද නොවේද යන්න හේතු සහිතව පැහැදිලි කරන්න. BZC BAC පරිපූරකයි කියන්නේ අංශක 180 වෙනවද නැති. එතකොට අපි ඒක හදමු මෙහෙම. AXZY චතුරාශ්‍රයේ කෝණ එකතුව සමානයි අංශක 360යි. ඊළඟට මේ දීලා තියෙන අපි කලින් හදාගත්ත දෙවැනි එක හරහා අපිට ගන්න පුළුවන් දෙකෙන් x a y ධන x z y සමානයි අංශක 180. ඊළඟට x z y සමානයි b z c x z y x z y මේ කෝණය
සමාන වෙනවා BZC වලට. BZC. පේනවා ඔයාලට ප්‍රතිමුඛ කෝණ. ඒ නිසා අපිට ලියුව හැකි පළවෙනි මේ ලියුව දෙකෙන් x a y ධන x z y සමානයි අංශක 180යි නේ. x z y වෙනුවට b z c. එම නිසා b z c මේක අපිට ලියුව හැකි ab හරහා b a c බලන්න. x a y x a y x a y b a c x z y x z y x z y කියන්නේ x z y b a c b z c ප්‍රතිමුඛ කෝණ නිසා මේක අපි හොයාගත්ත මෙතන b z c x z y b z c ප්‍රතිමුඛ කෝණ සමාන නිසා මේ වෙනුවට අපිට මේ කෝණයේ විදිහට ලියන්න පුළුවන්. එම නිසා b a c ධන b z c සමානයි. එනම් පරිපූරක කෝණ මේ කෝණය එකතුවයි මේ කෝණය එකතුවයි අංශක 180යි. මේ කෝණය එකතුවයි මේ කෝණය එකතුවයි අංශක 180යි කියලා තමයි ඒ හොයාගන්නේ. හොඳයි. ඊළඟ ගාන රූපයේ a සමානයි b නම් a සමානයි b නම් p සමානයි q බව සාධනය කරන්න. දත්තය a සමානයි b සාධනය කළ යුත්ත p සමානයි q බව. මේකේ නිර්මාණයක් තියෙනවා. නිර්මාණය x හා y ලෙස කෝණ නම් කරගමු. මේ කෝණය x මේ කෝණය y. මේක ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ දෙක. ඊළඟට අපි සාධනය කරමු. සාධනය a ධන x සමානයි p. a ධන x සමානයි p ප්‍රමේය. ප්‍රමේය ඔයගොල්ලෝ දන්නවා සම්මුඛ කෝණ බාහිර අභ්‍යන්තර කෝණය සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒතර අපි ඒක පළවෙනි එක කියලා නම් කරගමු. b ධන y b ධන y සමාන වෙන්නේ මොකටද? q වලට. අපේනවා b ධන y සමානයි q වලට සමාන වෙනවා. ඒ හේතුවත් ප්‍රමේය.
1 ඊළඟට x සමානයි y කලින් කිව්වා වගේ ප්‍රතිමුඛ කෝණ නිසා 1 හා 2 a ධන x සමානයි b ධන y a සමානයි අපිට දීලා තියෙනවා b a සමානයි b හා x සමානයි y නිසා අපිට මොකද කියන්න පුළුවන් මේ දෙකත් සමානයි මේ දෙකත් සමානයි. එතකොට ඒ නිසා මේ දෙකත් සමානයි. a ධන x සමානයි b ධන y නිසා මේක p මේක q. a ට b සමානයි x ට y සමානයි. එම නිසා p සමානයි q. හරිම ලේසි. ඊළඟ ගාන ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව අංශක 180කි. එනම් ඍජු කෝණ දෙකකි. මෙම කරුණ සාධනය කරන්න. ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව අංශක 180යි. 180 කියන්නේ ඍජු කෝණ දෙකක්. 90 ඒවා ඍජු කෝණයක් කියන්නේ අපි 90ක්. 90 ඒවා දෙකක්. සමාවෙන්න දත්තේ විදිහට දීලා තියෙනවා PQR ත්‍රිකෝණයක්. PQR ත්‍රිකෝණයයි. සාධනය කළ යුත්තේ වෙන්නේ මේ ත්‍රිකෝණය හැටියට RPQ PQR QRP සමානයි 180 බව. නිර්මාණයක් කරනවා අපි QR පාදය S දක්වා දික් කර ඇත. ඊළඟට සාධනය කරන්න යන්නේ සාධනය PRQ එකතු කිරීම PQR සමානයි PRS PRQ PQR RPQ නේද? මේක වැරදි. RPQ ධන PQR සමානයි PRS. මේ කෝණේ අගය එකතුව මේ කෝණයට සමානයි. ප්‍රමේය ඊළඟට මේ QRP කියන කෝණය මේ දෙපැත්තටම අපි එකතු කරලා බලමු. RPQ ධන PQR එකතු කිරීම. මෙතන ලියන්නම් QRP කෝණය දෙපසටම එකතු කරමු. එතකොට RPQ එකතු කිරීම PQR එකතු කරනවා අපි QRP සමානයි මේ පැතරත් PRS වලට එකතු කරනවා QRP කෝණය. QRP කෝණය. මේක වෙන්නේ PRS කෝණය QRP කෝණය මේ දෙක අපි කියන්න පුළුවන් මොකක්ද සරල රේඛාවක පිහිටන නිසා අංශක 180යි.
සරල රේඛාවක පිහිටන නිසා. සරල රේඛාවක පිහිටන නිසා. එතකොට මොකක්ද ඔප්පු වෙන්නේ අපිට? PR PQ ධන PQR ධන QRP සමානයි අංශක 180. පළවෙනි එක RPQ P කෝණය මේ P කෝණය ඊළඟට Q කෝණය PQR Q කෝණය ඊළඟට R කෝණය QRP කෝණය සමානයි 180යි. sorry. ත්‍රිකෝණ වලට මුලින්ම ওই ගණන් ටික හදනවා. ඊළඟට අපි ත්‍රිකෝණ අංග සමවන අවස්ථා බලමු.